සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරඟාවලියක් මේ මාස 11 වනදා ආරම්භ වෙනවා. තරඟාවලියට එක්දින තරඟ 3ක් ඇතුළත් වන අතර එම තරඟාවලියෙන් අනතුරුව පාකිස්තාන, ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක් ආරම්භ වෙනවා. ඒ වගේම මෙම තරඟාවලි සඳහා ශ්‍රී ලංකා සංචිතයන් නම් වී ඇති අතර මතිස පතිරණ චාමික කරුණාරත්නට දුනිත් වෙල්ලාලගේට සංචිතයේ ස්ථාන අහිමි වෙද්දින් බානුක රාජපක්ෂට සහ දුෂන් හේමන්තට සංචිතයේ ඉඩක් වෙන් වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම තරඟාවලියට අමතරව නොවැම්බර් මාස 14 වනදා ආසියානු නැගියන ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙනවා. මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා නායකත්වය දුනිත් වෙල්ලාලගේට හිමි ඇති අතර විශේෂ හැලඹගේ විජේකාන්ත් වියස්කාන්ත් වැනි ක්‍රීඩකයන්ටද අවස්ථාවක් හිමි ඇති බව සඳහන්. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.